මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා ක්‍රියාපද ගැන හැමදේම. ඔබ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ආස කෙනෙක් නම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. අපි අද කතා කරනවා මේ වීඩියෝ එකෙන් ස්ටේට්, ඒ වගේම ඇක්ෂන්, ස්ටේටිව් ඇන්ඩ් ඩයිනමික් නම් දෙක සමානයි both are same. ඒ වගේම main and helping, modals, regular, irregular, transitive, intransitive කියන මේ verbs වර්ග හැමදේම මේ වීඩියෝ එකෙන් අද කතා කරනවා. හරි. එකටම අපිට තියෙන්නේ ස්ටේට් verb එකක්. එහෙම නැත්නම් ස්ටේටිව් verb එකක්. ඒ වගේම අපිට ඒකත් එක්කම තියෙන action. එහෙම නැත්නම් dynamic verbs. එකටම අපි identify කරගෙන ඉන්න ඕනි verb එකක් කියන්නේ මොකක්ද කියලා. verb එකක් කියලා කියන්නේ action එකක්, ඒ වගේම state එකක්. එහෙම නැත්නම් situation එකක් පෙන්වන පදවලට. සිංහලෙන් කිව්වොත් එහෙම අපි කරන ක්‍රියාවක්, ඒ වගේම අපේ තත්වයක් පෙන්눔 කරන පදවලට අපි කියනවා ඉංග්‍රීසි වලින් verb කියලා. එතකොට state verb මේකට තව කියන ලස්සන වර්ඩ් එකක් තමයි non action verb කියලා. මේකත් verb කියන කැටගරි එකේම තියෙනවා. එතකොට මොනවද මේ non action එහෙම නැත්නම් state එහෙම නැත්නම් stative verb කියලා කියන්නේ? මේ state verb කියලා කියන්නේ be, have, like, hate, think, own වගේ ක්‍රියාපද වලට. මේකෙදි ඔයාලට මේ state verb identify කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේක verb එකක් වුණත් මේකේ physical activity එකක්, physical action එකක් අපිට පේන නැහැ. example එකකට I have a small family. මට තියෙනවා කුඩා පවුලක්. මේකෙදි have කියන verb එක අපි use කරලා තියෙනවා. ඒ use කරලා තියෙන main verb එකක් විදිහට මේකෙදි අපිට physical activity එකක් පේන්නේ නැහැ. ඒ කියන්නේ අපි පාවිච්චි කරලා තියෙන්නේ state verb එකක්. My mother likes to eat spicy food. මගේ අම්මා කැමති සැරට කන්න, සැර කෑම කන්න. මේ sentence එකේ න likes කියන verb එක physically අපිට පේන්නේ නැහැ. ඒ වගේ මේකේ activity එකක් අපිට පේන්නේ නැහැ. likes කැමති. එහෙනම් ඒකෙදි අපිට physical activity එකක් පේන්නේ නැති නිසා අපිට මේක stative කියන category එකට දාන්න පුළුවන්. ඒ වගේම තමයි be කියන එක. be කියන verb එකත් අපිට මේ විදිහටම use කරන්න පුළුවන්. ඒ වගේම hate කියන එක. I love you, I hate you, he hates me, he hates you. ඒ විදිහට අපිට මේ stative verb දාන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕනේ එකක් තමයි English ඉගෙන ගන්න ඔයාලා stative verbs use කරනකොට ඔයාලා අනිවාර්යයෙන්ම worry වෙන්න ඕනේ ing form එකත් එක්ක මේ stative verbs පාවිච්චි කරන්නේ නැතුව ඉන්න. Because we cannot use ing form with stative verbs. මොකක්ද ඒකට හේතුව? අපි ing form එකක් use කරලා මොන හරි idea එකක් කියනවා නම් ඒක මේ අවස්ථාවේ වෙන දෙයක්, එහෙම නැත්නම් වුණ දෙයක් සහ වෙමින් තියෙන දෙයක් අපි කියන්නේ යන්නේ අපි එක්ස්ප්‍රෙස් කරන්නේ. එතකොට ඒකෙදි physically අපිට ඒක පේන්න තියෙන්න ඕනේ. ඉතින් like, hate, ඒ වගේම think, own වගේ verb එකකට දැම්මට පස්සේ අපිට ඒකේ physical appearance එකක් එහෙම නැත්නම් physically අපිට ඒක පේන නැහැ. ඒ නිසා state verb සමග කවදාවත් ing form එක use කරන්න එපා. ඊට පස්සේ අපි එනවා action verb වලට. action verb කියලා කියන්නේ අපි කරනකොට පෙනෙන දේවල් එහෙම නැත්නම් පේන්න තියෙන ක්‍රියාපද. For an example, he is working, they are working. එතකොට මේකෙදි he is working කියන action එකේදී work කියන එක අපිට පේනවා. තව example එකක් විදිහට my father is reading the newspaper. එතකොට තාත්තා read කරනවා කියන මේ physically කරන දේ අපිට දකින්න පුළුවන්. ඒ නිසා අපි ඒකට කියනවා action verb කියලා. ඉතින් මොනවද මේ action verb? read, hit, kick, run, climb වගේ ඒවා අපිට action verb කියන category එකට දාලා ඔයාලට examples විදියට දෙන්න පුළුවන්. Okay. ඊළඟට අපිට තියෙනවා main, helping. auxiliary කියලාත් කියන මේ helping verbs වලට මොනවද මේ main, helping කියලා කියන්නේ? be, do, have කියන මේ පද තුන අපිට සමහර අවස්ථාවලදී main verb විදිහටත් තවත් සමහර අවස්ථාවලදී helping verbs විදිහටත් English වල පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේකට dual purpose auxiliary කියලා කියනවා. ඒ කියන්නේ වැඩ දෙකක් සිද්ධ කරන ක්‍රියාපද. අපි ඒකත් try කරලා බලමු. මම example එකක් විදිහට කියනවා මෙහෙම. අපි be එකෙන් ගත්තොත් එහෙම this is my friend. This is my friend. මේකෙදි verb එකකට
තියෙන පදය තමයි is කියලා කියන්නේ. this කියන්නේත් verb එකක් නෙමෙයි. my friend කියලා කියන්නේත් verb එකක් නෙමෙයි. එහෙනම් මේ sentence එකේදී අපි is කියන පදේ use කරලා තියෙන්නේ main verb එකක් විදිහට. කොහොමද එතකොට ඒක helping verb එකක් විදිහට අපි sentence වලට apply කරන්නේ? example එකක් විදිහට මේක බලමු. He is working in a farm. ඔහු වැඩ කරමින් ඉන්නවා. මේකෙදි work කියන main form එකට එහෙම නැත්නම් main verb එකට ing form එක එකතු කරන්න is කියන be verb එකේ helping verb එකක් අපි දාලා තියෙනවා. එහෙනම් tense වල අපි මෙන්න මේ කියන verbs apply කරනකොට ඒක helping verb එකක් විදිහට තමයි අපිට apply කරන්න වෙන්නේ. is කියන එකෙන් තව අපිට වෙන ප්‍රයෝජන මොනවද? is කියන එකෙන් අපි මොනවද තව ඉගෙන ගන්න තියෙන්නේ? is කියන එකෙන් අපිට sentence එකේ මේ is කියන එක දැම්මට පස්සේ අපිට tense එක identify කරගන්න පුළුවන්. he is working කියන එකෙන් මේ sentence එක be verb එකෙන් ලියලා තියෙන්නේ. මේක present tense එකක් කියන එක අපිට identify කරගන්න පුළුවන්. ඒ වගේම he was working කිව්වහම මේක past tense එකක් කියලා අපිට identify කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ helping verb is එක ඒ වගේම am is was will be මේ ඔක්කොම අපිට පාවිච්චි කරන්න පුළුවන් fiction form එක හදන්න. is he working? is she going? are they running? මේ විදිහට අපිට හදන්න පුළුවන්. ඒ වගේම negative form එක හදන්නත් අපිට මේ helping verb එකේ උදව්වක් අපිට ගන්න පුළුවන්. he isn't එහෙම නැත්නම් they aren't වගේ අපිට example ඔළුවේ තියාගෙන මෙන්න මේ කියන main helping verb එහෙම නැත්නම් dual purpose auxiliary කියන මේ verb වර්ගය මතක තියාගන්න පුළුවන්. ඒ වගේම have කොහොමද මේ have කියන එක මතක තියාගන්නේ? ඒකත් මේ main verb එකක් විදිහටත් ඒ වගේම helping verb එකක් විදිහටත් use වෙන විදිය අපි example එකකින් කතා කරමු. I have a car. I have a car. මට car එකක් තියෙනවා. මේකෙදි මේ sentence එකේදී have කියන verb එක අපි පාවිච්චි කරලා තියෙන්නේ main verb එකක් විදිහට. එහෙම නැත්නම් ප්‍රධාන ක්‍රියාපදයක් විදිහට. So what about I have seen the president before? මම ජනාධිපතිව කලින් දැකලා තියෙනවා කියන අදහසනේ. එතකොට have කියන verb එකකින් පස්සේ අපි main verb එකක් use කරලා ඒකේ past participle අවස්ථාව භාවිතා කරලා තියෙනවා. එතකොට මේකෙදි have කියන helping verb එක අපිට help කරලා තියෙනවා perfect tense එකකින් මේ idea එක කියන්න. ඉතින් ඔයාලට මේ be do have කියන verbs category එක ප්‍රධාන ක්‍රියාපදයක් විදිහටත් ඒ වගේම helping verb එකක් විදිහටත් English වල use වෙන විදිහ දැන් හරි ලේසියට මතක තියාගන්න පුළුවන්. Next we have modals. මේක හරිම ලේසි can could may might should would shall will මේ ඔක්කොම modal verbs. modal verbs එක අපිට භාවිතා කරන්න තියෙන්නේ ඕනම ක්‍රියාපදයක base form එක එහෙම නැත්නම් V1 එක. මේකෙදි අපිට abilities ගැන කතා කරන්න පුළුවන්. future prediction ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මේකෙන් වෙන්නේ අපි ස්පීකර් එහෙම නැත්නම් කතකයාගේ ඇටිටියුඩ් එක වෙනස් කරන්න අපිට මේක හෙල්ප් කරනවා. එක්සාම්පල් එකක් විදිහට මම කියනවා he might win the carom competition this year. ඔහු කැරම් ශූරතාවය දිනන්න ඉඩ තියෙනවා මේ අවුරුද්දේ. ඒක might නැතුව කිව්වොත් මොකද වෙන්නේ? he win the carom competition this year. ඔහු දිනනවා කියන අදහස තියෙනවානේ. ඒක සම්පූර්ණයෙන් වෙනස් කරලා මම කියන idea එක prediction එකක් වගේ අපිට හදන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට මේ models use කරන්න පුළුවන්. ඒ වගේම ability එකක් my sister can play guitar well. මගේ sisterට පුළුවන් සහෝදරියට පුළුවන් ගිටාර් එක play කරන්න. my brother can sing well. මගේ සහෝදරයාට පුළුවන් හොඳට සින්දු කියන්න. ඊට පස්සේ අපිට තියෙනවා regular irregular verbs. මේක ගොඩක් අය දන්නවා. ඔයාලා චූටි කාලේ ඉඳලා මේක ඉගෙන ගන්නවා. regular විධිමත්, irregular අවිධිමත්. එතකොට අපි verbs වල මොනවද regular verbs කියලා අපි කතා කරමු. regular verbs කියලා කියන්නේ past tense එක, ඒ වගේම past participle tense එකට ed or d එකතු කරලා හදාගන්න ඒවා. එතකොට example එකක් විදිහට අපිට watch කියන එක ගන්න පුළුවන්. ඒ වගේම kicked කියන එක ගන්න පුළුවන්. මේ kick කියන verb එකට ed දැම්මට පස්සේ අපිට past tense එක සහ past participle එක හදාගන්න පුළුවන්.